අද මනමාල ඇතේනවා ගෙදරයි හොඳට ඇසිරෙන්න ඕනේ ඈ. හරි තාත්තේ මම අද බුද්ධිමත් මිනිස්සෙක් ගෙදර ඉන්නා. අනේ පුතේ බුද්ධිය නැතත් කට පොඩ්ඩක් වහන් හිටපන්. ඒ ඇති හොඳටම. අනේ අයියා අදවත් කට වහගෙන ඉන්න මාව ලැජ්ජ කරන්නේ නැතුව ගියේ පාර වගේ ඈ. හරි නංගි මම ඔයාව ආරක්ෂා කරනවා විතරයි. හරි ඒ වෙන්නේ වැඩක් නැහැ මනමාලේ ළඟ එනවාද දැන් උඹලා ගිහලා වැත් යල්ලකෝ. 1 hour later. අම්මේ අද වෙන්න ඉන්න මස්සිනා පොඩ්ඩක් පරික්ෂා කරා නම් හරි නේද? ඇයි උඹ CID එකෙන්ද? මම CID එක නෙමෙයි මම CID එකේ වීඩියෝ නම් බලනවා අම්මේ. ඔබ CID එකේ වීඩියෝ බැලුවොත් උඹට බෑ CID එකේ වැඩ යන්න. ඒක නිසා අපේ නම කන්නේ තු කටවන් ඉඳපිය. මම උඹට නොකියුවා කියන්න එපා. හරි තාත්තේ තාත්තා වයින් තුන්නකෝ. 2 hours later. පුතේ අයිබෝන් තාත්තේ අයිබෝන් නම් අයිබෝන්යි එන්න පුතේ ඇතුළට. ඔව් නවදින පොඩ්ඩක්. ඇයි ඔයා මට මනමාලයා කියලා ඔප්පු කරන්න බලන්න. මම තමයි ඉතින් ඇත්ත මනමාලයා. ඉතින් මටත් පුළුවන් මනමාලයා කියලා කියන්න. ඉතින් මම දැන් කොහොමද මනමාලයා කියලා ඔප්පු ගන්න ඕනේ? එහෙනම් සාතිකයක් පෙන්නන්න බලන්න. ඔබ පැත්තකට යන්. අනේ පුතේ මූ කියන ඒවා හන්න එපා පුතා එන්න ඇතුළට. මෙතනින් වාඩි වෙන්න පුතේ. ඔව් ඉන්න. ඇයි මම කලින් පුඩුව ටිකක් ටෙස්ට් කරන්න ඕනේ. හරි. ආයෙත් දැන් මම වාඩි වෙන්නද? දැන් බෑ ඉතින් දැන් මම මේක වඩලා ඉවරනේ. අහකට එන්න මැනිකේ. ඇයි උඹට මේ පුටු ලීලා දෙලා දෙනවද? අහකට යම් මම කුණාර පහ ගන්න නැතුව. ආයෙන වාඩි වෙන්න පුතේ. හරි තාත්තේ. මචං මස්සිනා. ඔබගේ රස්සා මොකද්ද? කොයිදන් තමයි අයියේ. ඔයා අල හිටවනවද? ඔව් අයියේ. ලුණු හිටවනවද? ඔව් අයියේ. මිරිස් හිටවනවද? ඔව් අයියේ. එහෙනම් අපේ නංගිට කඩේ යන්න ඕනේ නෑ නේද? බණංගිරේ මිනිහෙක් වුණා නැත්නම් ඔබ කඩයක් වුණාද? 5 minutes later. මේ පුතේ තේ ටිකක් බීලා ඉන්නේ. ඔව් අම්මේ මං කලින් රස බලන්න ඕනේ. ඇයි අයියේ? උඹේ රස්සාවට මස්සිනා. ඇයි ගිය පාර අපේ එකත් අපේ නංගිගේ තේ බීලා උගේ අක්මාව අවුල් ගියා. ඈ? ඒතර අයියා බිවම අපල නැද්ද අයියේ? අපේ නංගිගේ තේ බීලා අපිට හොඳට හුරුයිනේ. Wow. Oh my god. Wow. Mom, mana? Hati-hati deh, warin. ආයෙත් දෙන්නත් එක පොඩ්ඩක් පැත්ත දීලා කතා බහ කරලා එන්නකෝ. නංගි මස්සිනා පොල්ගස් පැත්තට එක්ක යන්න බෑ ගිය පාර අපේ කාට උච්ච දෙය මතකයිනේ. මොකද්ද? අනේ ඔය විශ්වාස කරන්නේ පානේ ඔය එන්නේ යන්නනේ. අඩේ යකෝ තෝ හදාගත්ත වෙලාව හරකෙක් හදාගත්තා නම් ඊට වඩා හොඳයි. minutes letters. මස්සිනා මගේ නංගියේ දෙනවා නම් කොන්දේසිරියක් තියෙනවා.
මොනවද අයියේ? මස්සිනා බොනවද? මම මේ වගේ දේවල් වලට වැඩිය නෑ අයියේ. එහෙනම් සෙට් වෙන්නේ නැහැ මස්සිනා. දැන් උඹ නංගිට හොයන්න බේබද්දෙත් එතකොට. බලයන් මෙතනින් මම දාන්න අපිනේ. නෑ මෙතන අපි රැජ්ජ කරන්න. Five minutes later. මස්සිනා තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකක්ද අයියේ? මස්සිනා උඹලා පැත්තෙන් හතර යන්න බස් එකක් තියනවද? ඔව් අයියේ. කොහෙන්ද නවත්තන්නේ? අපේ ගෙවල් ළඟ තමයි අයියේ හෝල්ට් එකේ තියෙන්නේ. අඩේ අම්මා මූ අපේ පවුලට ගැලපෙන මිනිහා. ඒ අයියේ මූත් මං වගේමයි තාත්තේ. අන්දර යන බස් එකේ සීට් එකක් වෙන් කරන්නද අයියේ? අඩේ මරුමා. යම යන්න අයියේ. අනේ ඉන්න.